හායි ආයිබෝවන් අදත් ඔන්න චූටි වීඩියෝ එකක් අරන් ආවා. පොඩි ෆුඩ් සලාඩ් එකක් හදන්නේ. ඒක ඉතින් ලොකුවට පළතුරු නෑ. ගෙදර තියෙන පළතුරු දෙක තුනක් දාලා තමයි මම මේක හදන්නේ. නිකම්ම පළතුරු කන්න බැරි නිසායි මේ විදිහට කරන්නේ. ඉතින් ඔයාලත් මගේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන් ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම මේක රස විඳින්න කියලාත් ඉල්ලනවා. පළතුරු අඩු නිසා මම වැඩියෙන් මුද්දරස් ටිකක් දාගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම මේක හදන්නේ. මේ දවස්වල රටාඹ ගොඩක් තියෙනවා. ඉතින් රටාඹ කියන්නේ මම ගොඩක් කන්න කැමති කෑමක්. ඉතින් ඒවා ඉදුණාම හරිම රසයි. ඉතින් බලමු මේක කොහොමද හදන්නේ කියලා. අඹ ටික පොඩියට කපා ගත්තට පස්සේ මේකට අද මට කෙසෙල් තිබුණෙත් නෑ. ඒ වුණත් මේ විදිහටත් ගොඩක් රසයි. සීනි ටිකක් දාලා ලුණු ටිකක් දාලා මේක ගත්තාම ඇත්තටම රසයි. ඕන නම් අයිස්ක්‍රීමුත් දාගන්න පුළුවන්. මම මේ වෙලාවේ අයිස්ක්‍රීම් දාන්නේ නෑ. ඉතින් ඔන්න ඔහොම තමයි මම මගේ ෆුඩ් සලාඩ් එක හදන්නේ. සැලඩ් එකට ඔන්න දැන් ඔක්කොම දාලා මික්ස් කරනවා. සීනි ලුණු මුද්දරස් පළං ගස් ලබු ටික දාලා. ඉතින් මෙන්න මේ විදිහට ලස්සන පාටක් එනවා. ඉතින් ඔයාලා try කරලා බලන්න. නිකම්ම කනවට වඩා මේ විදිහට කන එක ඇත්තටම රසයි. මේ වගේ මේ විදිහට හදලා ඇත්තටම හිතට සතුටක් ලැබෙනවා. ගිහින් එන්නම් පරිස්සමින් ඉන්න.